ඇත්තට මේ වෙලාවේ ගොඩක් හිතේ වේදනාව සහ අමාරුවෙන් තමා මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් දැනටමත් අපේ රටේ ලොකු ව්‍යසනයක් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් දුකයි ඇත්තටම. මාර අමාරුයි. ඉතින් වීඩියෝස් Facebook එකේ දකින පෝස්ට් දකිද්දි ඇත්තට හරිම අමාරුයි. ඒ වගේම තමයි ගොවිතැන් කරන මිනිස්සු විදිහට අපිට මාරම අමාරුයි. ඔයගොල්ලන්ට පේනවා. ඇත්තටම මම පෙන්නන්නම් අපි ගොවිතැන් කරලා තමයි එදා වේල කොහොම හරි ඉතින් අපේ ජීවිතය අපි ඉස්සරහට ගෙනියන්නේ. ඉතින් ඒ හැමදේම දැන් නැති වෙලා තියෙන්නේ මේ ව්‍යසනෙත් එක්ක. ඉතින් ඉදිරියේදී අපේ මේ ගොවිතැන් හැමදේම ඇත්තට මේ පැත්තම දඹුල්ලේ හදලා තියෙන හැම දෙයක්ම විනාශ වෙලා තියෙන්නේ. කුඹුරු සහ ගොඩ ගොවිතැන් සියල්ලම විනාශ වෙලා තියෙන. ඉදිරියේදී මං හිතනවා රටට ලොකු ප්‍රශ්නයක් වෙයි. හාල් සහ එළවලු ඇත්තටම දැන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කිසිම එළවලුවක් නැහැ. උදේ ගිහින් බලනකොට ඇත්තට මේ එළවලු තියා කිසිම දෙයක් නැහැ. ඉතින් මාරම දුකයි. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. ඉතින් මේ අපේ බටු නැදේ ඔක්කොම විනාශයි. ගන්න දෙයක් නැහැ. හැම පැලයක්ම මැරිලා ගිහිල්ලා හැම දෙයක්ම විනාශ වෙලා ඉවරයි. මාර අමාරුයි ඉතින් මේව දකිනකොට. මොකද ඉස්සරහට අපි දැන් හිතන්න ඕන අපි මොකද්ද කරන්නේ. මුලකින්දලා ආයේ හැමදේම පටන් ගන්න කාලයක් යනවා. ඉස්සරහට දෙසැම්බර් වෙනකොට තවත් වැස්ස එනවා. ඉතින් මොකද්ද කරන්නේ කියන තැනට මිනිස්සු ඇත්තටම වැටෙන්න හොඳ නැහැ. ඒක හරි අමාරුයි. කුඹුරුත් විනාශ වෙලා තියෙන්නේ. අපි උත්සාහ කරනවා යූරියා ටිකක් හරි ගහලා මේක කොහොම හරි ගොඩ ගන්න. මොකද නැත්තම් අපිට ඒ කන්න නැති වෙනවා. හාල් ටික නැති වෙනවා. මාර විදියට අපේ ගමේ මිනිස්සු දැන් මහන්සි වෙනවා මේ කුඹුරු තිබ්බ තත්ත්වයට ගන්න. ඇත්තටම හරි අමාරුයි. බලමු අපි මේ ගොවිතැනුත් අයින් කරලා තව මොනවා හරි දෙයකට යන්න බලමු අපි ඉස්සරහට. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම තිබුණ විදිහටම හැමදේම ඉක්මනට හරියන්න කියලා. හරිම දුකයි. ඉතින් අපි මේ දේවල්ට මුහුණ දෙන්න ඕන. සබාදහමට අපි විරුද්ධ වෙන්න අපිට බෑ. ඉතින් ලැබිච්ච දේ අපි බාර ගන්නවා. ඉස්සරහට මොකද්ද කරන්න කියන එක අපි බලමු. ඉතින් පවුලේ වැඩිමල් දරුවෝ විදිහට අපි බාර කරට අරගෙන යනකොට දන්නවා මේ හැමදේම විනාශ වුණාට පස්සේ අපි මෙතනින් එහාට මොකද්ද කරන්නේ කියන එක අපි ඇත්තටම හිතන්න හරි අමාරුයි. බලමු අපි එන විදිහකට මුහුණ දෙමු. හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා තිබ්බ දේවල් තිබ්බ විදිහටම හදාගන්න ඉක්මනට ශක්තිය ලැබෙන්න කියලා.